ආයිබෝවන්. අද අපි මේ වීඩියෝ එකෙන් මේ දිනවල ඉතාලිය තුළ සංසරණය වන සමාජ මාධ්‍යවල දකින්නට ලැබෙන පෝස්ට් එකක් සම්බන්ධයෙන් වගේම ඉතාලි අගමැතිතුමිය අනවසර සංක්‍රමණිකයන් යම්කිසි ප්‍රතිශතයක් පිටුහල් කිරීමේ සූදානමක් පවතිනවා කියන ප්‍රවෘත්තිය සම්බන්ධිනුත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සරණාගත භාවය සම්බන්ධයෙන් පවතින ගැටලු ගැන වගේම ඇල්බේනියා කඳවුරු නැවත පණ ගැන්වීමේ ඉතාලි රජයේ සූදානම ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි බලමු මේ දවස්වල ෂෙයා වෙන පෝස්ට් එක සම්බන්ධයෙන් වගේම එහි දක්නට ලැබෙන පණිවිඩය හා එහි සත්‍යාසත්‍යතාවය කුමක්ද කියලා. මේ පෝස්ට් එකේ දක්වලා තියෙන්නේ ඉතාලි අගමැතිතුමියගේ ප්‍රකාශයක්. එයින් කියවෙන්නේ ඉතාලියට අනුසරෙන් ඇතුළු වූවන් ඉක්මනින්ම පිටුහල් කරන බව. සාමාන්‍යයෙන් ඉතාලි අගමැතිතුමිය මෙවැනි ප්‍රකාශ වරින් වර කරනවා දකින්නට පුළුවන්. නමුත් මේ වර්ෂය තුළ මෙහෙම ප්‍රකාශයක් ඇය විසින් කිසිම තැනක ප්‍රකාශ කරලා නැහැ. ඒ වගේම තව පෝස්ට් එකක සඳහන් වෙනවා අනවසර සංක්‍රමණ නැවැත්වීමට දිගටම සටන් කරන බවත් ඒ සඳහා ගන්නා උත්සාහය දිගටම පවත්වාගෙන යාමට ක්‍රියා කරන බවත්. මේ ෂෙයා වෙන සියලුම පෝස්ට් අරගෙන බැලුවම පේන්න තියෙන්නේ එකම දේ තමයි. ඇයගේ ජෝර්ජා මෙලෝනි නිවුස් නම් YouTube channel එකේ තියෙන වීඩියෝ එකකින් අරගෙන තමයි මේ පෝස්ට් නිර්මාණය කරලා තියෙන්නේ. අනිත් කාරණාව තමයි ඒ වීඩියෝ එක අවුරුද්දක් පරණ වීඩියෝ එකක්. එතකොට මේ පෝස්ට් එක ෂෙයා වෙන ගමන් සමහර සමාජ මාධ්‍යවල සඳහන් වෙනවා ඇය විසින් අනවසර සංක්‍රමණිකයන්ගෙන් යම්කිසි ප්‍රතිශතයක් රටෙන් පිටුහල් කරන්න යනවා කියලා. වළංගු රැකියා වීසාවකින් රට තුලට ඇතුළු නොවුණු සියලු දෙනාම අනවසර සංක්‍රමණිකයෝ. ඒගොල්ලෝ රිෆියුජ් දාලා තිබ්බත් නැතත් මේ කොටට තමයි වැටෙන්නේ. ඇත්තටම ඉතාලි අගමැතිතුමිය පසුගිය පෙබරවාරි මාසයේ මෙහෙම ප්‍රකාශයක් කළාද? ඇය එහෙම ප්‍රකාශයක් නිල වශයෙන් කළා නම් හෝ සාකච්ඡාවක් පැවැත්වුවා නම් රජය ඒ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවද? පලස්සෝ කීගිවලින් නිකුත් කරන අමාත්‍ය මණ්ඩල තීරණවල හෝ ඉන්ටර්ගැස්සෝනි මිග්‍රාන්ති වෙබ් අඩවියේ හෝ මිනිස්ටරෝ දිල් ඉන්ටර්නෝ වෙබ් අඩවියේ හෝ විදේශ කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ හෝ කිසිම තැනක ඇය විසින් එහෙම ප්‍රකාශයක් කළ බවට හෝ සාකච්ඡාවක් පැවැත්වුව බවට සඳහන් වෙන්නේ නැහැ. දැන් අපි බලමු ඇල්බේනියාවල ඇති රැඳවුම් කඳවුරු නැවත ක්‍රියාත්මක කිරීමේ ඉතාලි රජයේ උත්සාහය ගැන. මේ වන විට ඉතාලි අධිකරණය විසින් තුන්වෙනි වරටත් සංක්‍රමණිකයන් ඇල්බේනියා කඳවුරු වලට යැවීම අභියෝගයට ලක් කරලායි තියෙන්නේ. ඒ වගේම ඉතාලි අධිකරණය විසින් මේ ගැටලුව යුරෝපා අධිකරණයට පසුගිය පෙබරවාරි මාසයේ යොමු කරා වැඩිදුරටත් සලකා බැලීමට. ඒ වගේම ඒ සඳහා අවසන් තීරණයක් දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියා. යුරෝපා අධිකරණය විසින් පසුගිය පෙබරවාරි මාසයේ 25 වෙනිදා ඉඳන් මේ ගැන සලකා බැලීම ආරම්භ කරලායි තියෙන්නේ. විසඳීමට තියෙන ප්‍රධාන කාරණාවලින් එකක් තමයි සුරක්ෂිත රටක් යන්න තීරණය කරන්නේ කවුරුන්ද යන්න. ඒ කියන්නේ ඒක තීරණය කරන්න ඕනේ රජයේද එහෙම නැත්නම් අධිකරණයේද කියලා. මේ අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් යුරෝපා නීතිපති දෙපාර්තමේන්තුවේ තීරණය අප්‍රේල් මාසයේ 10 වෙනිදා ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ වගේම යුරෝපා අධිකරණයේ අවසන් තීන්දුව මැයි මාසයේ හෝ ජූනි මාසයේ වන විට ලබා දීමට නියමිත බව තමයි සඳහන් වෙන්නේ. ඒ අනුව තමයි ඉතාලියට සංක්‍රමණිකයන් ඇල්බේනියාවට පිටුහල් කරන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරන්න වෙන්නේ. හැබැයි මේ වෙනකොට ඇල්බේනියා ප්‍රොටෝකෝලයට ක්‍රියාත්මක කිරීමට යුරෝපා කොමිසම විසින් ඉතාලියට සහාය දැක්වීමට තීරණය කරලා ඉන්නේ. මේක හොඳ ප්‍රවෘත්තියක් නෙමෙයි. කොහොම වුණත් මේ නීති ක්‍රියාත්මක කරන්න දැනට යෝජනා වෙලා තියෙන්නේ මුහුදු මගින් එන සංක්‍රමණයට විතරයි. රට තුල ඉන්න සංක්‍රමණිකයන්ට දැනට මේ තීරණ වලින් ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් පස්සේ කාලෙක කොහොම නීති වෙනස් වෙයිද කියලා කියන්නත් බෑ. සරණාගතභාවය සම්බන්ධ ගැටලු ගැන කතා කළොත් දක්නට තියෙන ප්‍රධාන දුර්වලතාවය තමයි සරණාගතයා කියලා අර්ථ දක්වලා තියෙන්නේ මොන විදිහේ පුද්ගලයෙක් ගැනද කියලා නිසි අවබෝධයක් නැතුව මේ සඳහා ඉල්ලුම් කිරීම. බරපතල ගණයේ මානව හිමිකම් උල්ලංඝනය වීම හා අඩත්තේටමට ලක්වීම නිසා හෝ ලක්වීමේ අවදානම නිසා තම උපන් රටින් පලා යන පුද්ගලයාට තමයි සරණාගතයෙක් කියලා කියන්නේ. ඒ වගේම 1951 ජිනීවා සම්මුතිය අනුව සරණාගතභාවය ලැබීමට අවශ්‍ය ප්‍රධාන කාරණා ගැන දැනුවත් නොවීමත් ගැටලුවක්. ඒ වගේම ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරලා තියෙන සරණාගත මාර්ගෝපදේශ සම්බන්ධයෙන් නිසි දැනුමක් නැතිවීම නිසා ඩෙක්ලරේෂන් එක නැත්තම් සරණාගත අභියාචනය කොහොමද
ගලපලා ලියන්න ඕනේ කියලා වටහා නොගැනීමත් ප්‍රශ්නයක්. අභියාචනයේ ආවාට ගියාට ලියන්න බෑ. කරුණු ගලපලා කොමිසම ඒත්තු යන විදිහට තමයි මව් භාෂාවෙන් ලියන්න ඕනේ. කරුණු අධ්‍යයනයකින් තොරව මේක ලියන හින්දාත් සාක්ෂි ඉදිරිපත් කිරීමේ නොහැකියාවක් නිසා තමයි කොමිසමේදී අසරණ වෙන්නේ. අපි දැන් බලමු මුලින් සඳහන් කළ පෝස්ට් එක ගැනත් අගමැතිතුමියගේ ප්‍රකාශය ගැනත් නැවත සලකා බැලීමක් කරලා. පෝස්ට් එක නිර්මාණය කරන්න යොදාගත්ත වීඩියෝ එක අවුරුද්දක් පරණයි. ඒ වගේම දන්නා තරමින් අගමැතිතුමිය රට තුළ ඉන්න අනවසර සංක්‍රමණිකයෝ යම් ප්‍රතිශතයක් පිටුහල් කරන්න ඕනේ කියලා කරපු සඳහනක් රජයේ වගකීතු කිසිදු වෙබ් අඩවියක විසින් වාර්තා කරලා නැහැ. වාර්තා වෙලා තියෙන විදිහට විදේශ ඇමති ආන්තෝනියෝ තජානි හා අභ්‍යන්තර කටයුතු ඇමති මතේයෝ සමග සාකච්ඡා කරලා තියෙනවා සංක්‍රමණ ගැන වගේම සංක්‍රමණ කළමනාකරණය ගැන. ඒ වගේම විදේශ ඇමතිතුමා ඉතාලි විමර්ශන නිලධාරීන් සමග හමුවක් පවත්වලා තියෙනවා ඩෙක්ට්‍රේට් ඔෆ් ලුස්සි නීතිය යටතේ ලබා දෙන වීසා සම්බන්ධ වංචාවල් ගැන වගේම ටුරිස්ට් වීසා වංචාවල් සම්බන්ධයෙන්. දැනට ඉතාලි විමර්ශන නිලධාරීන් විසින් විදේශයන්හි ඉතාලි තානාපති කාර්යාලවල සේවය කළ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව 5 දෙනෙකු සම්බන්ධයෙන් මේ වෙනට පරීක්ෂණ පවත්වාගෙන යනවා. කල්පනා කරලා බලන්න ඉතාලි අගමැතිතුමියට තියෙන්නේ සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් කටයුතු කරන එක විතරද? ඇයට රට පාලනය කරන්න නැද්ද? මෙහිදී ඔයගොල්ලෝ බුද්ධිමත් වෙන්න. ඔයගොල්ලෝ නොමග යවලා බය කරලා ඔයගොල්ලෝ දුක් මහන්සියෙන් සීතලේ ගැහි හම්බ කරගත්ත සල්ලි පිප්පොකට් ගහන නේද මේ හදන්නේ? මොකද මේ වගේ ප්‍රවෘත්ති පළ වෙනකොට සාමාන්‍ය ස්වභාවය තමයි ඔයගොල්ලෝ ඉක්මන් තීරණ ගන්නවා. කොලයක් කොහොම හරි හදා ගන්න තමයි උත්සාහ ගන්නෙ. ඒකට කියන ගාන දෙන්නත් ඔයගොල්ලෝ සූදානම්. කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැහැ. ටික කාලයකට පස්සේ තමයි තේරෙන්නේ ඇඳුනා කියලා. මේක ස්වභාවිකයි. මොකද මේ වෙනකොට ඔයා ඉතාලියේ ඉන්නේ ගොඩක්ම එම්බත් වෙලා. දරා ගන්න පුළුවන් උපරිම මට්ටමේ ඔයගොල්ලෝ ඉන්නේ. එහෙම බැරි කට්ටිය ආපහු ලංකාවට ගියා පහුගිය දවස්වල. ඉතාලියට බැස්සම ඔක්කොම හරි කියලා තමයි හැමෝම අන්දන්නේ. ඩොකියුමන්ට්ස් හදා ගන්න කුස්තුරා ගානේ කොච්චර බඩ ගන්න ඕනේද කියලා මෙහි ඉන්න අය විතරයි දන්නේ. ඉතාලියේ ඉන්න අහිංසක අසරණ වෙච්ච මිනිස්සු අන්දන එක හැමදාමත් තිබ්බා. ඉස්සරහටත් තියෙයි. කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න එපා. මේ කියන අපිවත් විශ්වාස කරන්න එපා. හැම දෙයක් ගැනම කරුණු හොයලා බලලා තීරණය කරන්න. පොදුවේ තීරණ ගන්න එපා. හැම තීරණයක්ම පෞද්ගලිකව ගන්න. හැම දෙයක්ම Tamanට පෞද්ගලිකව ගලප ගන්න. තව කෙනෙක්ට වර්ධින දෙයක් ඔයාට හරියන්න පුළුවන්. ඔයාගේ උත්සාහය උනන්දුව කරුණු හොයා බැලීම කියන කරුණු මත තමයි ඔයාගේ ගමන තීරණය වෙන්නේ. ඒකින්ද කවුරු ලංකාවට හැරිලා ගියත් ඔයාගේ උත්සාහය අතරින්න එපා. අනිත් කියන්න ඕන වැදගත්ම දේ තමයි ඉතාලි අගමැතිතුමියට තනි තීරණ ගන්න බෑ. ඇයගේ ආණ්ඩුව හවුල්කාර ආණ්ඩුවක්. 2022 මහමැතිවරණයේදී ඇයගේ පක්ෂය වන ඉතාලි සහෝදරත්වය මන්ත්‍රී මණ්ඩල දෙකේම ඡන්ද ප්‍රතිශතයෙන් 20ක් පමණයි ලැබුවේ. ඒ වගේම ඇයට සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වැනි තීරණ ගැනීමේදී යුරෝපා කොමිසමේ සහායත් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඇය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තීරණ වලටත් යටයි. ඇමරිකාවේ තීරණ ඉතාලියටත් බෝ වෙන්න පුළුවන්. හැබැයි ඇමරිකාව සංක්‍රමණිකයන් ගැන ගත්ත ක්ෂණික තීරණ ඉතාලියට ගන්න බෑ. ඇමරිකාවට එහෙම තීරණ ගන්න පුළුවන් උනේ ලෝකයේ බලවත්ම රටක් වගේම තනි රටක් වෙච්ච හින්දාත් ඇමරිකා ජනාධිපති විධායක ජනාධිපති නිසා වගේම ඔවුන් සංක්‍රමණිකයන් රටින් පිට කිරීමට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලෙන් ඉවත් වීම යන කාරණා හේතු කොටගෙනයි. ඉතාලියට තනි තීරණ ගන්න බැරි ඔවුන් යුරෝපා හවුලේ, යුරෝපා කොමිසමේ, යුරෝපා පාර්ලිමේන්තුවේ, ඒ වගේම යුරෝපා අධිකරණය කියන ආයතනවල සමාජිකත්වයේ දරන හින්දා. ඉතාලියේ සියලුම රජයේ වෙබ් අඩවි වලට පිවිසෙන්න ඔයාලට හැකියාව තියෙනවා. අවශ්‍ය වෙන්නේ ඔයාගේ උනන්දුව විතරයි. මේ වීඩියෝ එකේ තොරතුරු වැදගත් වෙයි කියලා හිතනවා.